ඔව් ඉතින් අදගෙනල් දෙන වීඩියෝ එක හැමෝම දන්නේ 880 star බැටන් සයිඩ් එක ගැන තමයි ගෙනල්ලා තියෙන වීඩියෝ එක. ඉතින් මේකේ ඉස්සලාම අපි account එකක් create කරගන්න ඕන. මේ account තියෙන කට්ටියට නම් ඉතින් මේ දේ කරන්න බෑ. මොකද අලුත් account එකක් හදන්න වෙනවා. කොහොමද trace වෙලා තියෙන account වලට මේ ක්‍රමය වැඩ කරන්නේ නැහැ. ඒකින්ද account එකක් හදාගන්න ඕනේ. ඉතින් කැමති කට්ටිය හදාගෙන වැඩේට බහින්න. අනික කට්ටිය වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න අවුලක් නැහැ. හරියනම් මම පෙන්නන්නම් මේකෙන් කොහොමද ගේම් එකක් ගහගන්නේ කියලා. අපි මේ 2025 ආපු අලුත්ම ප්‍රොමෝ කෝඩ් එක තමයි මේක යූස් කරලා අපිට ගේම් එකක් ගහගන්න පුළුවන්. ඉස්සෙල්ලාම රෙජිස්ටර් බටන් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ තැනකට එනවා. ආවට පස්සේ වන් ක්ලික් එක ක්ලික් කරගන්නවා. ක්ලික් කරගෙන අපි කන්ට්‍රි එක තෝරන්න ඕන. ඉස්සෙල්ලාම අපි කන්ට්‍රි එක තෝරගෙන වැඩේට බහිමු. මේ විදිහට අපි ශ්‍රී ලංකා ඉන්න කන්ට්‍රි එක මොකක් වුණත් ඒක තෝරගන්න. ශ්‍රී ලංකා තමයි මම ඉන්නේ. ශ්‍රී ලංකා කියන කන්ට්‍රි එක මම තෝරගන්නවා. ශ්‍රී ලංකා. මේ ප්‍රොමෝ කෝඩ් එක ගැන කියනවා නම් ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් තමයි ඔක්කොම ගේම තියෙන්නේ. ඇත්තම කතාව කියනවා නම් ප්‍රොමෝ කෝඩ් එක යූස් කරගත්තොත් මේකේ කරන්න තියෙන වැඩ ගොඩයි. ඉතින් හැමදාම වින් එකක් අරගෙන විඩ්‍රෝල් එකක් දාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මම කියන විදිහට වැඩේ කරොත් බලමු ඉස්සරහට අපි කන්ට්‍රි එක සිලෙක්ට් කරගෙන රෙජිස්ටර් වෙලා බලමු වැඩ ටික කරගන්නේ අපි කොහොමද කියලා. ශ්‍රී ලංකා තියෙනවා. මම සිලෙක්ට් කරනවා ශ්‍රී ලංකා. ඊට පස්සේ සිලෙක්ට් කරන්සි කියන තැනටත් අපි LKR සිලෙක්ට් කරගෙන ප්‍රොමෝ කෝඩ් එකට අනිවාර්යයෙන්ම යූස් කරන්න SLKD බෝ කියන කැපිටල් අකුරු ටික ටයිප් කරගන්න ප්‍රොමෝ කෝඩ් එකට. මෙන්න මේ විදිහට ටයිප් කරගන්න SLKD බෝ කියන එක. ප්‍රොමෝ කෝඩ් එකෙන් තමයි ගේම තියෙන්නේ මෙතන. අන්න ඒකයි වැදගත්කම. මේ ප්‍රොමෝ කෝඩ් එකට විනින් රේට් එක මම කියන්නම් ඉස්සරහට කොහොමද දෙන්න කියලා. අනිවාර්යයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බරේ තියෙනවා description එකේ. හරි ඉතින් ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරගත්තා නම් ඊළඟට වැදගත්ම දෙයක් තමයි කරන්න යන්නේ. මේක අනිවාර්යෙන් මතකතව කරන්න. ඊට පල්ලෙන් තියෙනවා යට ඊතලයක් වගේ එකක් කැසිනෝ 88 ගේම් කියලා. අන්න ඒක අපි ටච් කරගන්න ඕන. ඒක ටච් කරගෙන අපි සිලෙක්ට් කරගන්න ඕන ස්පෝර්ට් වෙල්කම් පැකේජ් කියන එකට තමයි ටික එක දාගන්න ඕන. අනිවාර්යෙන් මේක කරන්න ඕන. මොකද විනින් රේට් එක මේ හරියටම ගන්න පුළුවන් ඒක සිලෙක්ට් කරගත්තොත්. ඊට පස්සේ මේ වගේ තැනකට ඉන්ටර්ෆේස් වෙනවා. ඉන්ටර්ෆේස් වුණාට පස්සේ ඒක අර දන්නවනේ වෙරිෆිකේෂන් එක. ඒක කරගෙන ඉල්ල ඊට පස්සේ account එක ක්‍රියේට් වුණා. ක්‍රියේට් වුණාට පස්සේ මෙතනින් password එකයි ID එකයි බලාගෙන ඒක කොපි කරගෙන හරි එහෙම නැත්නම් කොහේ හරි තියාගන්න මතක ඇති දැනක. මොකද app එක download කරලා අපි log වෙන්න ඕන. ඊට පස්සේ අපි app එක download කරගමු. මේ විදිහට app එක download කරගන්නවා. කරගෙන අපි open දෙනවා. app එක open වුණාම මෙතන allow access දෙන්න එනවා. allow දෙන්න. allow දීලා අපි login වෙමු. දැන් අපි අර ලියාගත්ත password එකයි ID එකයි දීලා අපි login වෙමු. දැන් මගේ app එකට මම login වෙනවා. ඔන්න දැන් ඉතින් මගේ app එකේ තමයි මම ඉන්නේ. ඊට පස්සේ අපි බලමු ඉස්සරහට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. 100% කියන්නේ 95%ක් ෂුවර් එකටම විනින් ගන්න පුළුවන් මේ ප්‍රොමෝ කෝඩ් එක දැම්මොත්. අනිවාර්යයෙන්ම පේනවනේ එක උඩ එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. කොච්චර ලකුණු අරම මේ මොනවා ගැහුවත් එක උඩ එකක්වත් වෙනස් වෙන්නේ නැහැ මේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා තියෙන මේ account වලට. ඒ කියන්නේ මුලින් ඉඳන්ම තියෙන ඔඩ් ටික තමයි පෙන්වන්නේ දිගටම. දැන් වෙන account අරගෙන බලන්න අනිවාර්යෙන් ඔඩ් එක වෙනස් වෙනවා. දෙකට අඩු වැඩි වෙනවා. එතකොට අපිට බැට් එකක් දාගන්න බෑ හරියට මේ මැච් වලට. කෝක දිනයිද කෝක පරදීද කියලා අපිට ගෙස් කරන්න අමාරුයි. දැන් මෙහෙම තියෙද්දි අපිට ගෙස් කරන්න පුළුවන්. තනිකරම මේ ඒ කියන්නේ අර මුලින් ඉඳන් පටන් ගත්ත මේ ඔඩ් එකම තමයි තියෙන්නේ. හරි අපි බලමු ඊළඟට මොකද්ද කරන්න යන්නේ කියලා. මෙනු එකට යනවා. මෙනු එකට ගිහිල්ලා
අපි මෙතන මිනිහෙක් වගේ අයිකන් එකක් තියෙනවා. ඒක ටච් කරගෙන enter details කියන තැනට ගිහින් ඉල්ල තමන්ගේ details ටික පුරව ගන්න. ඔක්කොම ඊමේල් එක ලින්ක් කරගන්න, මොබයිල් නම්බරේ ලින්ක් කරගන්න, පාස්වර්ඩ් එක චේන්ජ් කරනවා නම් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න, එඩිට් කරගන්න ඔයාලා දන්නවනේ. කලින් 880 ස්ටා පාවිච්චි කරා නම් අනිවාර්යයෙන්ම දන්නවා. බැටින් සයිට් පාවිච්චි කරන කට්ටිය. එයා 아무තෙන් කියන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ මෙතන personal details ටික පුරව ගන්න, surname, first name, ඒ ටික ඔක්කොම, birthday එක, place of birthday ඒ ටික. ඊට පස්සේ යට තියෙන address එක, city එක, එතකොට ID number, ID එක issue date එක, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ ටික ඔක්කොම fill කරගන්න ඕන. ඔය තියෙන ID document type එක, ඒක ID එක නම් ID එක, passport එක නම් passport එක මෙතන select කරගත්ත හැකි. ඊට පස්සේ තමන්ගේ විස්තර තමයි ඔක්කොම select කරගන්න තියෙන්නේ. ඒ ටික ඔක්කොම select කරගන්න මේ විදිහට select කරගෙන මෙතනට ID document එක, ඊට පස්සේ මෙතනට yes කියලා දෙන්න. ඊට පස්සේ ID number එක දෙන්න. ඒ වගේ ID issue date එක, ඒ වගේ ඒ ටික ඔක්කොම fill කරගන්න. fill කරගෙන ඉවරලා save කියන බටන් එක touch කරගන්න. ඊට පස්සේ අපේ profile එක fill වුණාට පස්සේ deposit withdrawal buy නැතුව කරගත්ත හැකි මේකෙන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, නැත්නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. මම රිප්ලයි දානවා. හරි එහෙනම් fill කරගත්තා නම් අපි යමු app එකට ආයේ. මේ තියෙන මගේ real account එක. real account එකේ පේනවනේ කිසිම ඔඩ් එකක් වෙනස් වෙන්නේ නැහැ. live pay වෙන message තියෙනවා මෙතන. කිසිම ඔඩ් එකක් වෙනස් වෙන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ කිසිම ඔඩ් එකක් වෙනස් වෙන්නේ නැහැ. ඔඩ් එක පටන් ගත්ත ඒ විදිහටම තමයි තියෙන්නේ. එතකොට අපිට බැට් කරගන්න ලේසි. පටන් ගත්ත ඔඩ් එක තියෙනවා නම් අනිවාර්යෙන් winning rate එක අනුව බැට් එකක් දාගන්න පුළුවන් ලේසියෙන්ම. ඒක තමයි විශේෂම දේ. මේ තියෙන මන් දාපු බැට් එක තමයි ඔය තියෙන්නේ. මේ විදිහට ඉතින් හරියටම වින් වෙන විදිය බලලා බැට් එකක් දාගත්ත හැකි. ඒ වගේ වීඩියෝ එකක් ඕනනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එක ගේන්නම් ආයේ. පේනවනේ එක ඔඩ් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එකට විතරයි ඔය ප්‍රොමෝ කෝඩ් එක දාලා ඉවරලා account එකක් හදුවා නම්, පරණ account තියෙන කට්ටියත් හදනවා නම් හදන්න. හැබැයි phone number ඒ Gmail එකක්වත් දෙන්න එපා. පරණ Gmail අලුත් ඒවාම දෙන්න. දීලා හදන්න. එතකොට අවුලක් නැහැ. හරි අපි බලමු ඉස්සරහට මේකේ lucky wheel එකේ හැමදාම daily අනිවාර්යයෙන්ම free spin එකක් එනවාමයි. අනිවාර්යයෙන්ම එනවා. අනිත් ඒවා account වල එන්නේ නැහැ. මේ promo code එක පාවිච්චි කරලා මේ promo code එක ඇතුළත් කරලා හදන account වලට අනිවාර්යෙන් free spin එකක් daily හැමදාම එනවා. ඒකෙන් අනිවාර්යෙන් win වෙනවා. අපි බලමු lucky spin එක මගේ අද මම ගත්තේ නැහැ. මම ගිහින් ඉල්ල බලන්නම්. මම ඒකට අදත් එයිද කියලා ඔයාලටත් පේන්න එක මම lucky spin එක කරවන්නම් අද එක. අපි යන් දැන් lucky spin වලට. lucky spin වලට යන විදිය දන්නේ නැත්නම් මෙනු එකට ගියා. ඉස්සලාම් මෙනු එක මේ විදියට ටච් කරගත්තා. ඊට පස්සේ මෙතන බෝනස් කියලා තියෙනවා. බෝනස් එක ටච් කරගත්තා. ඊට පස්සේ උඩ තියෙනවා lucky wheel කියලා. lucky wheel එක ටච් කරගෙන free spin එක හැමදාම හම්බ වෙනවා. පළවෙනි එක නාර ආයේ කරකවන්න කියලා ආවේ. ඔන්න ඉතින් අද free bet එක මගේ ආවා. ඊට පස්සේ active දුන්නා. active දීලා free bet එක තමයි කරන්න යන්නේ. හැමදාම එනවා මේ free bet එක මට promo code එකට. එහෙනම් අපි දාලා බලමු. ඔන්න 500ක් ආව free bet එකෙන්. ඉතින් ඔන්න win එක මම තව වැඩි කරලා දාලා ඉවරලා මං ගහලා බලනවා. 25000ක් ආවා.
ඕමයි ඉතින් වින් රේට් එක එන්නේ. හැබැයි දවසට මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන් මේ ප්‍රොමෝ කෝඩ් එක භාවිතා කරලා account හදලා ගහනවා නම් එක ගේම් එකක් දවසට එකපාරයි ගහන්න ඕන. පැය 24ක් ගියාට පස්සේ තමයි ආයේ ගේම් එක ගහන්න. මොකද පළවෙනි පාරම මේ ප්‍රොමෝ කෝඩ් එකට ඕනම ගේම් එකක් වින් එක පළවෙනි පාරම දෙනවා. ඒකින්ද එක පාරයි ගහන්න ඕන. ඊට පස්සේ ආයෙ නොගහයිමු. අපි බලමු තව ගේම් එකක් මෙන්න මේ ගෙම්බා ගේම් එක බලමුකෝ. ඔම් බලන්න පළවෙනි පාර මං මේක 5න් ගත්ත හැකි. මං ගෙස් කරලා 5න් ගන්නවා. හරි. දැක්කනේ. අන්න ඒ විදිහට ඉතින් මේ වින් එකක් ගත්ත හැකි. ආයෙ ගහන්න යන්නේ ඒක මම. ඒ කියන්නේ එක ගේම් එකක් අනිවාර්යෙන් පළවෙනි පාර chance එක දෙනවමයි. මේ ප්‍රොමෝ කෝඩ් එකට. තව ගේම් එකක් බලමු පොපුලර් ගේම් ඔයාලා සෙල්ලම් කරන. ආයෙ මොකද්ද ගහන්නේ අපි? බලමු ඔයාලා හැමදාම වගේ සෙල්ලම් කරන ගේම් එකක්. ප්‍රොමෝ කෝඩ් එකේ වාසිය යන්නේ එකයි. ගේම් එකේ පළවෙනි බැට් එක අනිවාර්යෙන් වින් වෙනවමයි. අපි ගෙස් කරලා ඔඩ් එක ගෙස් කරලා ගන්නේව නෙමෙයි. ඔය කියන ක්‍රෑෂ් වගේ ඒවා නම් අපි දෙකෙන් අනිවාර්යෙන් කඩන්න ඕනේ. දෙකට යනවමයි පළවෙනි බෙට් එක. දෙකට යනවමයි. ඒක ආයෙ වෙනස් වෙන්නේ නැහැ. මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරොත් ඒක තමයි. පෙන්නන්නකෝ මම ක්‍රෑෂ් එක ගහලා. ක්‍රෑෂ් එක ඕපන් කරලා මම පෙන්නන්නම් පළවෙනි බෙට් එකේ ගිහිල්ලා තියෙනවා. බෙට් එක දානවා. බය නැතුව මම දානවා මගේ account එකේ අල්ලි තියෙන එකකින්ද මම දානවා. බෙට් එක දාලා මම දෙකෙන් තමයි ගන්නෙ. හරිද? අනිවාර්යෙන් දෙකට යනවා. දෙකට එහාට යනවා මේ පළවෙනි බෙට් එක. ආයෙ ගහන්න යන්නේ නැහැ මම. ආයෙ ගහන්න යන්නේ නැහැ. මේ ප්‍රොමෝ කෝඩ් එකට පළවෙනි බෙට් එක අනිවාර්යෙන් 100% ෂුවර් වින් එක දෙනවමයි. ඔන්න මම ගත්තා. දැකනේ. ආයෙ ඉතින් ඒක වින්. ආයෙ මම ගහන්න යන්නේ නැහැ ඔය ක්‍රෑෂ් එක. ඊට පස්සේ අපි තව ගේම් එකක් බලමු. මම බලන්නකෝ එක පාරයි සෙල්ලම් කරන්න ඕන එක ගේම් එකක් අනිවාර්යෙන් වින් එක ආපු ගමන් අයින් වෙන්න ඕන. ඒ කියන්නේ දවසට පළවෙනි දාන බැට් එක අනිවාර්යෙන් වින් වෙනවා ඕනම ගේම් එකක මේකේ. මේ ප්‍රොමෝ කෝඩ් එකට තමයි ඒක තියෙන්නේ. ක්‍රිස්ටල් එක බලමු. ඔයාලා හැමෝම දන්නවා ක්‍රිස්ටල් එක. ඒකෙත් මම පළවෙනි බැට් එක දානවා. කොහොමද ගිහිල්ල ඔන්න ඔයගේ ඊට පස්සේ ආයෙ දාන්න යන්නේ නැහැ. මොකද එක 24ක් ගියාට පස්සේ තමයි ආයෙ මම දාන්නේ බැට් එකක් දානවා නම්. ඒ ප්‍රොමෝ කෝඩ් එකේ එහෙම තමයි. ඕනම ගේම් එකක් ගහලා පළවෙනි පාරෙන් වින් එක ගත්තා නම් ආයෙ ගහන්නේ නැහැ. ප්‍රොමෝ කෝඩ් එකේ වාසිය ඒකයි. බලමු Apple ගේම් එක අපි. 3200ක් දැම්මා මම මේක දෙකෙන් තව එකක් ඔන්නම් ගිය හැකි. ඒ වුණාට මම මෙතනින් ගන්නවා කෑෂ් අවුට් කර ගන්නවා. 7712ක් ආවා. ඒ වගේ ඉතින් ගේම් ටික ඔක්කොම පෙන්නුවේ හැකි. ඉතින් ඔය විදිහට තමයි ඉතින් ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරොත් අනිවාර්යයෙන් මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා account එකක් ඇදුවොත් අනිවාර්යෙන් ඕනම ගේම් එකක් පළවෙනි බැට් එක අනිවාර්යෙන් වින් වෙනවමයි. හරිද? ඒකින්ද ගේම් 10 සෙල්ලම් කරා නම් රුපියල් 1000ක් දාලා පළවෙනි බැට් එක පළවෙනි එක බැට් එක හැම ගේම් එකකම දැම්මම නම් ඉතින් ආයේ ගොඩ තමයි ඉතින්. ඇතිනේ. 1000ක් දාලා දෙකෙන් ඔඩ් එක දෙක එකක් වැටුණත් රුපියල් 1000ක් තියෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් ගේම් 10 සෙල්ලම් කරොත් 10000ක් තියෙනවා. හොඳටම ඇති. ඉතින් ඕක තමයි ඉතින් කියන්න ආවේ ඔයාලට. කැමති කට්ටිය හදාගන්න ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා හදාගන්න. හදාගෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හරි එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා මම. කැමති කට්ටිය හදන්න, බයින කට්ටිය බයින්න, කමෙන්ට් කරන කට්ටිය කමෙන්ට් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් ගේමක් ගහගෙන යනවා දිගටම. ඔයාලත් ඉතින් එකතු වෙන්න කියලා තමයි වීඩියෝ එක ගෙනාවේ. හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් බුස්සර්ණයි අපි තියෙනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඊමණි ෆ්‍රී සල්ලි හොයනවා ඕන තරම් මම වීඩියෝ කරලා තියෙනවා. බලලා ඉවරලා ඒවත් බලලා ෆ්‍රී සල්ලි ගන්න කරන්න කට්ටියට වීඩියෝ තියෙනවා 2 3ම දාලා හොඳ සයිට්
ඒවත් බල්ල කරලා වැඩ කරගෙන යන්න කියලා මං ඔයාලට කියනවා.